අනුරාධපුරේ මේ වගේ ලස්සන කබාන එකක් තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? ඉතින් මේක අලුතෙන්ම ඕපන් කරපු නුවරව පේන මානයේ තියෙන ලස්සන ලී කබාන එකක්. මෙතන ලස්සන නිස්කලංක වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාගේ ඇනිවර්සරි එකකට, ඔයාගේ හනිමූන් එකකට, එහෙම නැත්නම් ඔයා අනුරාධපුරේ ආපු වෙලාවක නවතින්න බොහොම හොඳ තැනක්. ඉතින් මෙතන දෙන්නෙක් ඉඳලා 10 දෙනෙක් වෙනකන් උපරිමය දක්වා නවතින්න පුළුවන්. අ මේ තියෙන යාළගේ වොෂ්රූම් එක. හරිම ලස්සන වොෂ්රූම් එකක් හොඳ කන්සෙප්ට් එකකට හදලා තියෙනවා. හොඳ එලියක් තියෙන ලස්සන වොෂ්රූම් එකක්. ඉතින් මෙතන දෙන්නෙක් නවතිනවා නම් මුදල වෙන්නේ රුපියල් 25000ක් බ්‍රෙක්ෆාස්ට් එක්කම සහ වැඩි වෙන හැම කෙනෙක් ගාටම රුපියල් 10000 ගානේ වැඩි වෙනවා මෙතනදී. මේ තියෙන මේකේ අපර් ඩෙක් එක මේ සම්පූර්ණයෙන් ලී වලින් තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන ඔයාලට මැට් එකක් හම්බ වෙනවා. මේ කබාන එක සම්පූර්ණයෙන්ම AC කරලායි තියෙන්නේ. මෙතනත් ඔයාලට හොඳ ලෝන්ජ් ඒරියා එකක් තියෙනවා සීටිං ඇරේන්ජ්මන්ට් එකක් එක්ක. සහ මෙතන ප්‍රයිවට් බැල්කනි එකකුත් තියෙනවා. එතනත් හොඳ සීටිං ඇරේන්ජ්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට හරියට නිදහසේ නිස්කලංකව කාලය ගත කරන්න පුළුවන්. හොඳ ප්‍රයිවසි එකක් තියෙනවා. ඔයාලගේ නිවාඩුවකට, ඔයාලගේ ඇනිවර්සරි එකකට, නැත්නම් හනිමූන් එකට ඔයාලට තෝරගන්න පුළුවන් හොඳ තැනක් තමයි අනුරාධපුරේ තියෙන මේ කබාන එක. සහ මේ කබාන එකට මිනි පූල් එකකුත් ඉන්ක්ලූඩ් වෙනවා. අර වොෂ්රූම් එකේ තිබ්බ ගහේ උඩ කොටසත් ඔයාලට මේ අපර් ඩෙක් එකකින් බලන්න පුළුවන්. ඒකත් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන මිනි පූල් එක. මෙතනත් ඔයාලට ඔයාලගේ නිස්කලංකව කාලය ගත කරන්න පුළුවන්. සහ මෙතන ෆයර්ප්ලේස් එකකුත් තියෙනවා. ඉතින් මේ තැන ඔයාලට රිසර්ව් කරන්න අවශ්‍ය නම් පල්ලෙහා තියෙන නම්බර් එකට කන්ටැක්ට් කරගන්න. එහෙම වුණොත් ඔයාලට මේක රිසර්ව් කරන්න පුළුවන්.